සිංහල ජනවහරේ එන හතර හිනාව පිළිබඳව පැහැදිලි කරොත් හොඳයි කියලා මට හිතුණා. ওই වචනේ අහලා තිබුණට ඇහිලා තිබුණට කීයෙන් කී දෙනාද හතර හිනාව හඳුනන්නේ? ඕකේ පළවෙනි හිනාව තමයි මිනිස්සු වැඩ කල් දානකොට කියන්නේ අද කරන්න බෑ හෙට කරනවා නැත්නම් සතියකින් මාසෙකින් එහෙම වැඩ කල් දාද්දී මාරයා hina වෙනවලු. ඔක තමයි පළවෙනි හිනාව. දෙවෙනි හිනාව තමයි මිනිස්සු ඉඩකඩම් වලට ගහමරා ගන්නකොට මහී කාන්තාව ඒ කියන්නේ පොළව hina වෙනවලු. තුන්වෙනි හිනාව තමයි හතර හිනාවේ මිනිස්සු ධනය එක්රැස් කරනකොට ආත්මාර්ථකාමී විදිහට ධනභෝග සම්පත් රැස් කරද්දී තමාවත් ප්‍රයෝජනයට ගන්න නැතුව ඒව රැස් කරද්දී කුවේරයා hina වෙනවලු. හතරවෙනි එක තමයි බරපතලම නීත්‍යානුකූල සැමියා තමන්ගේ කියලා හිතාගෙන දරුව නලවනවා මගේ රත්තරන් පුතා මගේ පුතා නැලවියන් කියලා ඒ දරුව නලවද්දී කුස්සියේ ඉඳගෙන බිරිඳ hina වෙනවලු. ඒ දරුවගේ ඇත්තම තාත්තා සිහිපත් වෙලා කියන්නේ මේ තාත්තා රැවටිලා මේ අනියම් ඇසුරකින් තමයි ඒ දරුව ලැබිලා තියෙන්නේ. මෙන්න හතර හිනාව කියන්නේ ඔහොම කාරණා හතරකට